ඉතින් ඔයා YouTube එකට වීඩියෝ එකක් දානකොට ඔයා මේ setting ටික හදලාද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා වෙනදා වගේම ප්‍රියෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාටම. ඉතින් අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ කොහොමද subscribe views වැඩි කරගන්න හරියට setting ටික හදලා YouTube එකට වීඩියෝ එකක් හරිම විදියට අප්ලෝඩ් කරන්න කියන එක. ඉතින් ඔයාගේ YouTube channel එකට වීඩියෝ එකක් දානකොට මේ දේවල් ටික හරියට හදලා නෙමෙයි නම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඔයා අදම මේ setting ටික හරියට හදලා දාන්න. මොකද ඔයා එහෙම හදලා දාන එකෙන් වෙන්නේ ඔයාගේ channel එකේ වීඩියෝ වලට views subscribes ලා වැඩි කරගන්න පුළුවන් වෙන එක. එතකොට තමයි ඔයාගේ වීඩියෝ නරඹන්න අතරට මේක ගිහිල්ලා එයාලා බලන්න පටන් ගන්න. එතකොට ඔයාගේ channel එකට subscribe views නිකම්ම වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා මේක iPhone එකකින් හෝ Android phone එකකින් හරි කරනවා නම් මේ වගේ සුළු දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඔයා වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරන්නේ කම්පියුටර් එකකින් වගේ නම් අර ෆෝන් එකකින් කරනවා වගේ නෙවෙයි. තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඒ කොහොම නමුත් බේසික්ම කරන්න ඕනේ දේවල් ඔයා ෆෝන් එකකින් කරත් PC එකකින් කරත් දෙකේම එකම දේ තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද කියලා දෙන්නේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් හරියටම YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැති යමු වීඩියෝ එකට. ඔන්න මම දැන් මගේ ෆෝන් එකේ YouTube එකට ඔයා Android phone එකකින් ගියත් iPhone එකකින් ගියත් ඔයා මොකකින් ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මේ තියෙන්නේ මගේ YouTube web browser එක. ඔයාලට මෙන්න මේ යට පල්ලේ බැලුවොත් එම් තියෙනවා home shorts කියලා. ඒකේ මැද තියෙනවා පොඩි ධන ලකුණ. මෙන්න මේක ටච් කරාට පස්සේ තමයි ඔයාලට YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ධන ලකුණ ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙන අප්ලෝඩ් වීඩියෝ කියලා. ඒ කියන්නේ මේකෙන් තමයි ඔයා YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඒත් එක්කම ඔයා යට බැලුවොත් එහෙම තියෙනවා වීඩියෝ, shorts, live, post කියලා. ඔයාලට මෙතනින් live යන්නත් පුළුවන්, shorts වීඩියෝ අප්ලෝඩ් කරන්නත් පුළුවන්, post එකක් දානවා නම් එහෙම දාන්නත් පුළුවන්. ඔයා shorts වීඩියෝ අප්ලෝඩ් කරත් ඔයා long වීඩියෝ අප්ලෝඩ් කරත් කිසි වෙනසක් නැහැ. දෙකම එකම විදිහට තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට manage කියන එක දීලා gallery video select කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේක දන් දීලා මෙන්න මේ විදිහට වීඩියෝ එක select කරගන්නවා. එතකොට ඔයාලට යට බැලුවොත් එහෙම තියෙන edit into a shorts කියලා මෙතනින් ඔයාලට වීඩියෝ පොඩි edit එකක් දාගන්න පුළුවන්. ඒ වුණාට මම මෙතනින් edit එකක් දාන්නේ නැහැ. මොකද මම වීඩියෝ එක edit කරලා තියෙන හින්දා. ඊකට මම දෙනවා මෙතනින් next කියන එක. මෙන්න මේ ඊගාට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයා මෙතන උඩම වම් පැත්තේ බැලුවොත් එහෙම තියෙන පොඩි ඉමේජ් එකක් වගේ එකක්. මෙන්න මේක ටච් කරාට පස්සේ තමයි ඔයාට YouTube එකට ඔයා දාන වීඩියෝස් වලට thumbnail දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ කෙලිම යන්නේ ඔයාගේ ෆෝන් එකේ gallery එකට. ඉතින් මෙන්න මේ විදිහට මම YouTube එකට දාන්න ඕනේ thumbnail එකක් හදලා තියාගෙන ඉන්නවා. මේක මම මේ විදිහට select දෙනවා මෙතනින්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම දාපු thumbnail එක මේ විදිහට වැටුණා. ඊට පල්ලේ බැලුවොත් එහෙම තියෙනවා create a title කියලා. මේ title එක කියන ගොඩක් වැදගත්ම දෙයක්. මෙතෙන්ට බොරු දෙන්න බෑ, ඇත්ත දෙන්න ඕනේ. වීඩියෝ කතා කරන්න මාතෘකාව මෙතෙන්ට හරියටම දෙන්න. වීඩියෝ කතා කරන්න මොකක් ගැනද මොනවා ගැනද කතා කරන්න කියන එක ඔයා මෙතෙන්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඊගාවට බැලුවොත් එහෙම තියෙනවා visibility කියලා. ඒකට ගියාට පස්සේ තියෙනවා public, unlisted, private කියලා. මේ public කියන්නේ ඔයා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඒ වෙලාවෙම YouTube එකට අප්ලෝඩ් වෙන්න දාන එකට තමයි public කියලා කියන්නේ. මේක දීලා YouTube ඔයා දාන වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මේ දැම්ම මේ වෙලාවෙම ඔයා දාන වීඩියෝ එක YouTube එකට වැටෙනවා. unlisted කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ link එක මගින් තව කෙනෙක්ට බලන්න යවන්න පුළුවන්. ඒ අරන්න වෙන විදිහකින් බලන්න යවන්න බෑ. එතකොට private කියන්නේ ඊමේල් එකක් මගින් හරි නැත්නම් ඔයාටම තමයි බලන්න පුළුවන් වෙන්නේ. නැතුව මේ වෙන කාටවත්ම පෙන්වන්නේ නැහැ. එතකොට මේ අට බැලුවොත් එimhe තියෙනවා schedule කියලා. මේ schedule කියන එක ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන publish and public කියලා තියෙනවා. මේ schedule කරනවා කියලා කියන්නේ අපි හිතමුකෝ ඔයා YouTube කරන කෙනෙක්. හැබැයි ඔයාට
ඔයා ජොබ් එකක් කරන ගමන් YouTube කරන කෙනෙක් කියලා. එතකොට ඔයා සතියකට සැරයක් වීඩියෝ YouTube එකට අප්ලෝඩ් කරනවා. හැබැයි එකම වෙලාවකට. එතකොට ඔයා ජොබ් එකක් කරන ගමන් YouTube කරන නිසා ඔයාට එකම වෙලාවට YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරුව යනවා. අන්න ඒකට තමයි මේ ෂෙඩියුල් කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මෙන්න මෙතන තියෙන ඊතලෙ මම ටච් කරනවා. ඒක ටච් කරාට පස්සේ මෙතනින් අහනවා ඔයාට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න තියෙන මාසෙ. ඔයාට මෙතනින් කැමති මාස ඔයාට වැටෙන්න ඕනේ මාසෙ එතනින් සිලෙක්ට් කරලා ඊගාවට වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ දවස අහනවා. මෙතන මම මාර්තු 20 වෙනිදා දීලා ඕකේ දුන්නාට පස්සේ අහනවා මෙයාලා අහනවා වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න ඕනේ වෙලාව. මම මෙතනින් දෙනවා 10 AM ද PM ද කියලා මම උදේ 10 දෙන්නේ. ඊට පස්සේ දීලා මෙතනින් ඕකේ දෙනවා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මම අර සිලෙක්ට් කරපු එක මෙතනින් වෙලා තියෙන 2020 මාර්තු 20 වෙනිදා ලෝකල් ටයිම් උදේ 10 කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එකක් ෂෙඩියුල් කරන්නේ. මේ ෂෙඩියුල් කරාට පස්සේ ඔයාට ආපහු පහවදා උදේට YouTube එකට ගිහිල්ලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඔයා පහවදා හරි නැත්නම් දවස් 2-3කට කලින් හරි මේ විදියට ෂෙඩියුල් කරලා වෙලාව දාලා අප්ලෝඩ් කරලා තිබ්බනම් ඔයා මෙතන සිලෙක්ට් කරපු දවසට ගාහන්ට වෙලාවට YouTube එකට නිකම්ම වීඩියෝ එක අප්ලෝඩ් වෙලා වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එකක් ෂෙඩියුල් කරන්නේ. ඊගාවට ගියොත් එහෙම තියනවා සිලෙක්ට් ඔඩියන්ස් කියලා. මෙතනින් ඇත්තටම නෝ කියන එක දෙන්න ඕනේ. නෝ කිඩ්ස්ලාට කියන එක දෙන්න ඕනේ. නෝ කියන එක දුන්නා නම් හරි. ඊගාවට බැලුවොත් එහෙම මේ පල්ලෙම තියෙන එකටත් නෝ දෙන්න. ඊගාවට තියෙනවා add description කියලා. ගොඩක් අය මේකට ඔයා දෙන්න ඕනේ ඔයා කතා කරන වීඩියෝ එකේ වැදගත් වෙලා තියෙන දේවල්. ඔයා වීඩියෝ එකේ කතා කරන්නේ මොනවද? මෙන්න මේ දේවල් තමයි අද මම කතා කරන වීඩියෝ එකේ තියෙන්නේ කියලා ඔයාගේ වීඩියෝ එක ගැන පුංචි අදහසක් ඔයා මෙතනට දෙන්න. ඊගාවට බැලුවොත් තියෙන ලොකේෂන් කියලා. ලොකේෂන් ඔයා කොහින්දන්ද වීඩියෝ කරන්නේ? ශ්‍රී ලංකාවේ ඉඳන්ද ලංකා පිට රටින් ඉඳන්ද කියන එක ඔයා මේක කැමති නම් දෙන්න පුළුවන්. අකමැති නම් නොදෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකෙන් නම්. ප්ලේලිස්ට් කියලා add to playlist කියලා තියෙනවා. මේ ප්ලේලිස්ට් කියන්නේ අපි හිතමුකෝ ඔයා Android phone ගැන කතා කරන කෙනෙක්. ඒ වගේම iPhone ගැනත් කතා කරනවා. ඒ වගේම කම්පියුටර් ගැනත් කතා කරනවා කියලා. එතකොට මේ ඔක්කොම වීඩියෝ ඔයා එකට කලවමේ දැම්මොත් බලන ගැන වීඩියෝ බලන කෙනෙක්ට උනත් අපහසුයි. හොයාගන්න උනත් බෑනේ. එතකොට ඔයාට මේ ප්ලේලිස්ට් කරලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. එතකොට ඔයා ප්ලේලිස්ට් කරන එකෙන් වෙන්නේ ඔයා iPhone ගැන කතා කරන වීඩියෝස් ටික වෙනම, ඔයා Android phone ගැන කතා කරන වීඩියෝස් ටික වෙනම, ඔයා කම්පියුටර් ගැන කතා කරන ඒ වීඩියෝස් ටික වෙනම YouTube එකේ වෙනම ලයිස්තුවක් හදන්න පුළුවන්. මේකට තමයි කියන්නේ ප්ලේලිස්ට් කරනවා කියලා. ඊගාවට මෙන්න මෙතෙන්ටත් ඔයා නෝ කියන එක දෙන්න ඕනේ. ඊගාට කමියුනිටි කියලා තියෙනවා. මෙතනින් ඔයා කිසි වෙනසක් කරන්න නැහැ මෙතන. මේ දීලා තියෙන ටික ඒ විදිහටම දෙන්න. වෙනසක් කරන්න එපා. ඊගාවට බැලුවොත් එහෙම මෙන්න මෙතන ඔයා අල්ට්‍රාටක් කන්ටෙන්ට් කියන එකට නෝ කියන එක දෙන්න. ඊගාවට තියෙනවා add tags කියලා. මේ tags කියන එක ගොඩක් වැදගත් දෙයක්. කොහොමද කියනවනේ මේ tags එකක් YouTube එකට දාන්නේ? ඔයා අද කතා කරන වීඩියෝ එක, කියන්නේ අපි හිතමු iPhone ගැන කතා කරනවා කියලා. එතකොට ඔයා මෙතෙන්ට දෙන්න ඕනි වීඩියෝ එක ඔයා අද කතා කරන්න වීඩියෝ එකේ සමාන දෙයක් මෙතෙන්ට දෙන්න. ඔයා iPhone ගැන කතා කරනවා iPhone කියලා ටයිප් කරලා මෙන්න මෙතන කමා ලකුණ දෙන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ විදිහට tags එකක් විදිහට ඔයා දෙන්නේ. මම තව එකක් කරලා පෙන්නන්නම්. කම්පියුටර් කියලා දුන්නා. මෙන්න මෙතනින් කමා සලකුණු දුන්නා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට tags එකක් විදිහට වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි tags add කරන්නේ. ඉතින් සුළුම දේවල් ටිකක් තමයි තියෙනවා YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට. හරියට ලින්ක්ස් එක හදලා මිනිස්සු අතට වීඩියෝ එක යවන්න ඕන නම් මෙන්න මේ දේවල් ටික හරියට කරලා ඔයා YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරොත් තමයි
මේ වීඩියෝ එක මිනිස්සු අතරට යන්නේ. එතකොට මිනිස්සු අතරට ගියාට පස්සේ මිනිස්සු මේ වීඩියෝ එක බලලා ඒ මිනිස්සු මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයගේ වීඩියෝස් වලට views එන්න පටන් ගන්නවා. එතකොට කැමතියි subscribe කරන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ YouTube තුල subscribes views වැඩි කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා ප්‍රියශාන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා.